Hello friends, welcome back to Livox Gaming මගේ YouTube channel එකට. හරි ඉතින් ඔන්න අද අපි play කරන්න යන්නේ Minecraft. හරි බං ඉතින් එළම ඔන්න මම එනම් Minecraft series එකකුත් පටන් ගත්තා. මේ series එක දිගටම continue කරන් යන්න හිතාගෙන ඉන්නවා. හරි එහෙනම් ගැම්මට Minecraft fans ලා ටික join වෙන්න. මගේ YouTube channel එක subscribe කරන්න තවතක් කරන්න එපා. ඒ වගේම bell icon එකට පයින් පාරකුත් ගාගෙන යන්න. නිකන් තියෙන එක දෙපා. පයින් පාරක් ගාව ලකුත් වෙන්නේ නැහැ. ෆෝන් එක කරනොත් එම් වගේම එනි මොනවාගේ හරි එහෙනම් අපි ආ වීඩියෝ එකට බලමු අද වීඩියෝ එකේ මොකද උනේ කියලා වැඩි දෙයක් නම් ඕනේ හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට hello friends welcome back to Livox Gaming මගේ YouTube channel එකට හරි ඉතින් ඔන්න අද අපි play කරන්න යන්නේ Minecraft හරි බං ඉතින් එළම අද අපි මේකේ සුපිරි ආරම්භය ගන්න තමයි යන්නේ අපි බලමු අපි මොකක් වෙයිද කියලා මම සුපිරි ෂීට් එකක් උත්වංගම හරි මුලින්ම අපි වර්ල්ඩ් එකට නමක් දෙමු අපි දෙමු survival series කියලා මේක මම friends series එකක් විදිහට තමයි කරන්න හිතාගෙන ඉන්නේ ඒක තමයි මේ නම දුන්නේ හරි ඊට පස්සේ මේ ගිහලා seed එක දෙනවා ඔයගොල්ලෝ මෙන්න මේ seed එක හොඳට බලා ගන්න මේ seed එක තමයි 200යි 62යි 12321 කියන seed එක හරි ඉතින් මේ seed එක ඔයගොල්ලෝගේ මේ game එකට ඇතුළත් කරන්න කියන්න බැරි වුණානේ මේ game එකේ නම මේ game එකේ නම තමයි Blockcraft craft නේ craft block කියලා එකක් මම මේකේ link එක description එකේ දාලා තියන්න ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒක download කරගන්න පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා කලින් වීඩියෝ කර සිලෝන් පස් සිමුලේටර් වීඩියෝ එකේ ඔයාලා බැලුවේ නැත්නම් ඒ වීඩියෝ මගේ channel එකට ගිහිල්ලා බලන්න ඒ වීඩියෝ එකේ link එක දැම්මම comment box එකේ මම වීඩියෝ එකේ link පෙන්නලා තිබෙන්නේ නැහැ ඒක පොඩි කාර්මික දෝෂයන් නිසා තමයි සිදුවලා තියෙන්නේ මේ පාර මම ඒක description එකේ දාන්න තීරණය කරලා තිබ්බා හරි අපි මේවා ඉක්මනට load දෙමු නේ මේ load කරගමු load වෙනවා හරි ඉතින් කියන්න ඕන මේක load වෙනවා කියන්න ඕන මම තාමත් මේ channel එක subscribe කරගන්න දැන් ගිහලා subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා තවත් මේ වගේ Minecraft සුපිරි ආතල් වීඩියෝ ගොඩාක් ගේන්න මම හිතාගෙන ඉන්නවා එකක් දෙකක් නෙමෙයි කෙලිම serious යම කියනවා මේකේ dragon fight එක දැක්කම හරි ඉතින් friends මේ Minecraft එකේ චුටි scene එකක් තියෙනවා මේකේ last chaos ආරව මේවා නෑ ඊට පල්ලේ අප්ඩේට් එකක් තමයි මේක කොටිම කියනවා නම් ඩීප් ස්ලේට් වත් නැහැ හරිද ඔන්න ඉතින් අපි වර්ල්ඩ් එකට ස්පෝන් වුණා හරි ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් මුලින්ම ගහක් බාගමුකෝ කොයි දෙයක් කරත් මුලින්ම ගහක් බාගමු හරි ඉතින් මං ගැම්මෙන්ම ගහක් බාගත්තා හරි දැන් අපි යන් ස්ටෝන් තිබ්බ නේද මෙතන ඔව් ස්ටෝන් තියෙනවා මෙතන අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරමු අයියෝ බං ක්‍රාෆ්ටින් ටේබල් එක ඇදුවේ නෑ නේද කමන්න අපි ඉක්මනට ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගමුකෝ මේ වගේ තාලා ප්ලෑන්ක්ස් හදාගෙන ඒකට ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගමු මෙන්න මේ හතරක් දාලා වැටුනේ නෑ මෙහෙම දාලා ක්‍රාෆ්ටින් ටේබල් එක හදාගන්න සම නෑ නේද ස්ටික් නෑ කමන්නේ 12ක් ගමු ස්ටික් 12ක් ගන්න ඊට පස්සේ හරි ස්ටික් 12ක් කරගෙන මේවා ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා වුඩන් පිකැක්ස් එකක් හදාගන්න ඕන ඔය වෙයි දාලා හරිද ඊට පස්සේ ඔයාලා ගල් 17ක් මයින් කරගන්න මම ඉක්මන් කරලා මයින් කරගන්න හරි ඔයාලා බලන්න ඕනේ මම ගියා ආවන්නේ ඔන්න ගියා ඔන්න ගල් 17කුත් කපාගෙන මං ආවා දන්න ඕනේ අයි මැජික් අයි සුප්‍රීම් මැජික් හරි ඉතින් අපිට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ වයි තියලා පිකැක්ස් එකක් එතකොට තව මේ වගේ කොයි ඉන්නව මෙන්න මෙහෙමනේ ස්ටික් ටිකක් දැක් කරගමු මෙන්න මේ තියලා සෝඩ් එකක් ඊට පස්සේ අපිට හදා ගන්න ඕන කරනවා x එකක් ඒකට මෙන්න මේ තියලා ඔන්න ඔහම දාලා x එකක් හදාගන්න හරි ඊට පස්සේ අපිට ඕන කරනවා සවල හරිද මෙන්න මේ වගේ තියලා ඔහම දාලා සවල ඊට පස්සේ අපිට ඕන කරනවා මේ ගල් ටික අපි එකතු කරගමු මුලින්ම හරි දැන් අපිට ඕන කරනවා ෆර්නස් එක හරි මෙන්න මේ ෆර්නස් එක හදාගත්තා ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ක්‍රාෆ්ටින් ටේබල් එක ගලවගෙන මේ කේව් එකේ ඇතුළට යනවා මම මේ වර්ල්ඩ් එක කලින් 10 පාරක් විතර ගහලා දිනවා ඒකට මෙන්න මෙතන අයන් හම්බලා දිනවා ඔන්න ඔතන තියෙනවා අයන් 14ක් ඔන්න බලන්න මයින් කළ ඉවරදී කොච්චරක් තියෙනවද කියලා හරි ඉතින් මම මේ අයන් ටික මයින් කරනවා ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් ගිහලා subscribe කරගෙන subscribe button එකට පයින් පාරක් ගහන්න එතකොට තරු විසි වෙනවා මේ බටන් එක ඔයගොල්ලෝ බලාගත්ත හැකි ඒ වගේම ඊට හැබැයි තියෙන bell icon එකත් ඔබාගෙන යන්න හරි බං ඉතින් එළම මම ඉක්මනට මේ ටික මයින් කරගන්න හරි 11යි 13යි 13යි හරි බං ඉතින් එළ අපි යන් දැන් උඩට ෆ්‍රෙෂ් මේටි ස්මෙල්ට් කරගන්න අපිට කෝල් උත් ඕනේ නේද
අපි ආපහු එනම් පල්ලෙහාට ගිහලා කෝල් දාගෙන මට මතකයි මෙන්න මේ පැත්තේ කෝල් තිබ්බා හරිද තියෙන්න ඕන මෙන්න මේ පැත්තෙන් යන්න ඕන මේ තියෙන්නේ හරි මෙතන තියෙන ඔක්කොම කෝල් ටික මයින් කරගන්න මම ප්‍රස් කරලා ඔන්න එන ආයි ඩාර්ක් මැජික් නෙවෙයි මැජික් එකක් පාවිච්චි කරන්න තමයි යන්නේ හරි ඔන්න මයින් කරගන්න ගියා ඔන්න මයින් කරගෙන ආවා හරි බං ඉතින් එල්ලම අපි කෝල් 21ක් මයින් කරා මෙතනත් තව තියෙනවා 22යි 23යි 24යි තව තියෙනවා එළිය මයින් කරගමු 25යි මේ පැත්තේ නෑනේ මේක 26යි 26යි ප්ලේස් තව තිබ්බත් නෑ ඔය කඩාගෙන ආයුවා මම කරගෙන ඉන්නේ හරි ඉතින් මම ආපහු යනවා දැන් අපි ෂෝකේස් එක පැත්තට කියන්නේ විලේජ් එක පැත්තට හරි මං ගිහිල්ලා හම්බෙන්න බයි බයි හරි ඉතින් මම මෙන්න මේවා කේව් එකෙන් උඩට ආවා ඊට පස්සේ දැන් කරන්න තියෙන ඉතින් මෙන්න මෙතන පාලමක් ගහගන්න නැත්නම් ඔක බිමට බහලා එද්දී පාලම මං ගාව සවල දින හරි ඉතින් මං ඉක්මනට මෙතන තියෙන ඩර්ට් ටික ගලවන්න ඩර්ට් ටික ගලවගෙන අතට පාලම හදන්න තැන දෙන එක ඉන්න පාලම ගොඩ ගහ ගන්නවා කොහමද එතකන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක කාලේ බලන්න ඕනේ පාලම ගහන ඉන්නේ normal තුනේ පාලමක් ගන්න හරි ඔයන පාලම ගහන්න ඉන්න ඔහොම ටිකක් ඉන්න මයික් මොන්ට වෙනවා ඔන්න ගියා හරි බං ඉතින් මම මෙන්න මේ පාලම කුල් ගහගත්තා හරි එහෙනම් අපි යන් අපේ විලේජ් එක සුද්ධ කරන වැඩේට එහෙනම් අපි පළවෙනි මේ ගෙදර බලමු ඕ බඩු ගොඩක් තියෙනවා හරි ඉතින් මම ෆ්‍රෙන්ඩ්ස් මේ බඩු ටික ඔක්කොම ගන්න හරි එතන තිබ්බ බඩු ටික ගත්තා අපි මේක තමයි අපේ ගෙදර මේ බෙඩ් එක රිස්පොන්ස් පනි සෙට් කරමු හරි ඊට පස්සේ මේ බඩු ටික ඉක්මනට මේකට දාගමු ඒ ටික බව ස්පීඩ් එකෙන් පෙන්නන්නම් ඕගොල්ලෝ ස්පීඩ් එකෙන් පෙන්නන්න නෑ ඔන්න ස්ලෝ එකෙන් පෙන්නනවා එක එක ලබ්බවල් ගන්න යනවා හරි මන්ට මේ ටික අස් කරගමු මේ විදියට දාලා මේ විදියට දාලා අපි අයන්ටිය පිච්චෙන්න දාමු හරි අපි දැන් යන් විලේජස්ලව හිර කරන්න සහ විලේජ් එක සුද්ධ කරමු අපේ ගෙදර මුලින්ම හිර කරලෙමු හිර කළා කියන්නේ මේ ගෙදර ෆ්‍රෙන්ඩ්ස් බෙඩ් එකක් තියෙනවනේ විලේජස්ලා එනවා මේ බෙඩ් එක ගන්න රයිට් හරි දැන් මට මේක ලොක් කරන්න බෑ මේ ෂීප්පත් මරාගමු අපි බෑ නෑ බෑ නෙමෙයි බෑ අත් විචෙස්ට් එකක් තියෙනවා ඒකේ තිබ්බා අල ඇපල් ඒ වගේ ඒවා තිබ්බා මං කියෑම හරි ඊට පස්සේ අපි මේ පැත්තේ මං ඉවරයි මගාව අපරා මොකද තියන්නේ මොකුත් නෑ මේ මොනවත් නේ ඒකෙන් මම උලන්න කොයි බං උලේ ඩයමන්ඩ් එක කදී බං බ්ලැක් ස්මිත් එහෙම නැද්ද හරි රෑත් වෙනවා ඉන්න අපි මේක අරගෙවල් දරට මේ වගේ ටවර්ස් පේන අපි හතර වටින් විලේජ් එක හතර වට කරමු මේ තියෙන්නේ අපේ විලේජ් එක හතර වට කරමු එතකොට අපේ මොන්ස්ටර්ස් ලයින් ආරක්ෂා වෙන්නත් පුළුවන් හතර වට කරමු කියන්නේ තාම අපි කොයි ලොකු එකක් ගහමු විලේජ් එකට මට පරිපල දිගේ බහින කම්මැලි එන්කස් දිගේ බහිමු මේ පැන්නෝ ඩැමේජ් එකද නෑ මෙතනින් පැන්නු නෑ මෙතනින් පැන්නු ඩැමේජ් වුණානේ අයියෝ ආට කරමල්ලි බත් කෑවද හරි අපි දැන් තියෙන්නේ විලේජස්ලා හිර කිරීම මෙහෙම මුලින්ම අපි යනවා අද කෙලවරේ විලේජ් එකට විලේජ් එක නේ ඉතින් ආයිත් මේකට මේක ටෙස්ට් එකක් තියෙනවා දෙකින්වත් පාන් දෙකක් තියෙන යම් මේ වැඩන්නේ හරි අපි විලේජ් කෙනෙක් ඉන්න අපි මොම හිර කරමු හරි ඉතින් මේ විලේජස්ලා හිර කරන එක නම් ඔයගොල්ලෝ පට්ටම කම්මැලි බලාගෙන ඒක නිසා මම මේක ස්පීඩ් කරනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඔන්න ඔය විලේජස් කියලා මට පරි ඩීට් ටික රෑ වුණා. හරි මගේ ස්පයිඩර්ස් ලා ගහලා ඩැමේජ් වලට
අයියෝ ෆ්‍රෙන්ඩ්ස් මම ඒ කිරිපොඩි බූම් දුව හරි පියම් බොට් ටික ගන්න අයියෝ අයින් එනවා ස්පයිඩර් මගේ බොට් ටික ගන්න කොහොම තියනවා කියලා හිතනවා හරි අයියා පිග්මන්ට් මේ යන්න නිදාගන්න කොතන නිදාගන්න යම් බලන්න මේ විලේජ් මොකද මේ නිදාගන්න නැත්තේ එන්න හුරාගා අයියා කොහොම නිදාගන්නේ මෙන්න මූව හිර කරලා මූවත් හිර කරමු අපි හරි අපි යන්න නිදාගන්න කැරට් පූෂෙක් ඉන්න අස්සනයි පූෂා හරි අපි යන්න නිදාගන්න වැඩි ඔය පැත්තේ ඒ පැත්තේ ගහලා මෙතන අපි නිදාගමු හරි ස්පීඩ් ගන්න බා අයියෝ අයින් එනවා මේ ස්පීඩ් මොන මගුල කරන්නේ ඉන්නේ දීපන් මට නිදාගමු අපි හරි මෙන්න මේ විදිහට නිදාගත්තා හරි good morning අලුත් දවසක් zombies ලා ගිනි ගන්නවා ඉන්නකු මරමු දෙකයි මලා මේ පොඩි උන්නේ ඒ උඩ වෙලාද පහින් උඩ ගැව්වට වදින්න ආවැදුනා හරි ඌ එකෙන් මලා හරි අපි යන් දැන් අපි ගියේ පැත්තට අපිට අමරයක් හදාගන්න ඕන අමරයක් කියන්නේ ටූල්ස් ටිකයි හෙල්මට් එකක් වගේ එකක් හදාගන්න තිබ්බොත් හොඳයි හෙල්මට් එකක් හදාගමු මම හිතනවා ටූල්ස් ටිකයි හෙල්මට් එක හදාගන්න තියෙයි කියලා බකට් ඕනේ අපි හෙල්මට් එකක් හදාගමු උතර හරකව මරාගමු අපි ඊට පස්සේ මේ විදිහට ගිහුවා මේ එක බ්ලොක් වලින් එකක් පොරවෙන් කපන්න එකක් සවලෙන් කපන්න එකක් ගල් කට්ටෙන් කපන්න පිකැක්ස් එකෙන් ගල් කට්ට කියන්නේ හරි මෙතනින් බෙඩ් එක ප්ලේස් කරලා ස්පෝන් පොයින්ට් සෙට් කරමු අයන් 14ම මේ වෙලා අපි ගමු මේ ටික හරි ඊට පස්සේ අපි මේකෙන් හදාගමු පොඩකින් ස්ටික් දාලා මුලින්ම මේ ටූල් ටික උඩට දාමු අපි හදාගමු අයන් ෂෝඩ් එකක් ඊට පස්සේ X එකක් මෙන්න මේ විදිහට හදාගන්නවා ඊට පස්සේ අපිට ඕන කරනවා ආයිස්ටික් නෑ කියනවා ආයිස්ටික් කියන දුරේ යන්න බෑ මෙන්න මෙතන තියෙන බ්ලොක් එක කොටමුකෝ හරි බ්ලොක් එක කඩලා උතෙන් අපි දාමු කොබල්ස්ටෝන් මංගව තිබ්බා කොබල්ස්ටෝන් බ්ලොක් එක දාමු ඉතින් හරි වචන අපිට එක ගණන් ගන්න එපා ස්පෝන් පොයින්ටර් සෙට් කරමු ක්‍රාෆ්ටින් ටේබල් එකෙන් ඊට පස්සේ ස්ටික් හදාගමු ස්ටික් හදාගෙන මෙන්න මේ විදිහට දාලා මම කියන්නේ අර උඩට තුනක් කලින් පික් එකද ඒ විදිහට දාලා අයන් පික් එකක් හදාගමු. හරි ඊට පස්සේ සවලක් හරි ඊට පස්සේ අපි හදාගමු හෙල්මට් එක. ඔඩු හෙල්මට් එකක් හදාගන්නත් එක ගාන්න තිබ්බා. හෙල්මට් එක දාගමු. හරි එල්ලම මේකට අපි කැම ටිකක් දෙන්න දාමු ප්ලීස්. හරි එහෙනම් අද ගෙන වීඩියෝ එක ගැන ඕගොල්ලෝ මොකද ඉතින් ඕගොල්ලෝ හිතන දේ පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මොටිවේෂන් එකක් විදිහට ලයික් එකක් දාන්න මතක කරන්න නැතිව. හරි ඉතින් ප්‍රේස් මේ වී සීරීස් එක දිගටම ඕන ඔයා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගන්න. මම ලයික් 50ක් ආවොත් එහෙම මේ සීරීස් එක දිගටම කන්ටිනියු කරනවා. සාමාන්‍යයෙන් මම සතියකට වීඩියෝ දෙක තුනම දෙකක් නැත්නම් තුනක් අනිවාර්යයෙන්ම ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි ඉතින් අද මේ ටික කරා අපි අයන් හොයන්න කේව් වලට ගියා. හරි ඒ වගේම අපිට අයන් ගොඩක් හම්බුණා. හරි නම් අද මම ගිහින් බයි බයි.